සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ සෝබා දහමේ තියෙන පුදුම සහගත නිර්මාණයක් ගැන. ඒ තමයි ලස්සන සමනලයාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ජීවන චක්‍රය ආරම්භ වන්නේ පුංචි බිත්තරයකින්. දවස් කීපයකින් මේ බිත්තර පුපුරලා එළියට එන්නේ දලබුවෙක්. මේ අවස්ථාවේදී දලබුවා කොළ ඉතා වේගයෙන් ආහාරයට ගන්නවා. මෙයාගේ එකම වැඩේ කෑම කන එක විතරයි. ලොකු වුණාම සම වෙනස් කරනවා. දැන් දලබුවා හොදටම ලොකු වෙලා. මේ අවස්ථාවේදී එයා ආහාර ගැනීම නවත්තලා කෝෂයක් හදා ගන්නවා. මේ කෝෂය ඇතුලේ දලබුවා පුදුම සහගත විදිහට සමනලයෙක් බවට පරිවර්තනය වෙනවා. මේකට පිලවුන් අවස්ථාව කියලා කියනවා. දවස් කීපයකට පස්සේ කෝෂය කැඩිලා ලස්සන සමනලයෙක් එළියට එනවා. මුලින්ම එයාගේ තටු හොදට දිග ඇරගෙන වේලෙනකම් ඉන්නවා. පස්සේ එයා පිපුණු මල්වල පැණි බොමින් ලස්සනට පියාඹන්න පටන් ගන්නවා. ඔන්න ඔහොමයි සමනලයෙක්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ. බිත්තරයකින් පටන් අරන් දලබුවෙක් වෙලා කෝෂයක් ඇතුලේ වෙනස් වෙලා අන්තිමට ලස්සන සමනලයෙක් වෙලා පියාඹනවා. අපි හැමෝම මේ වගේ පුංචි සත්තුන්ව ආරක්ෂා කරගමු. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම සුබ දවසක්.